අදත් ගෙනාවේ වෙනද වගේම සිග්නල් ප්‍රශ්න ගැනම වීඩියෝ එකක් තමයි. ඉතින් අද ගෙනාවේ යාගී ඇන්ටනාවක පොඩි රිව්යු එකක්. ඉතින් මේ තියෙන්නේ යාගී ඇන්ටනා එක. ඉතින් අපි බලමු මේ යාගී ඇන්ටනා එක සම්පූර්ණයෙන්ම කොහොමද සෙටප් කරගෙන ස්පීඩ් එක මොන වගේ වේද කියලා. ඉතින් ගොඩක් දෙනෙක් රෙකමන්ඩ් කරන ඇන්ටනා හදන කෙනෙක්නේ Facebook එකේ මේ ගොඩක්ම ජනප්‍රියයි. ඉතින් උපුල් හෝම් කියන ඇන්ටනා හදන අයගෙන් තමයි ඇන්ටනා එක ගත්තේ. ඉතින් බලමු මේ ඇන්ටනා එක කට්ටිය කියන වගේම ස්පීඩ් හොඳද කොහොමද මේක සෙටප් කරගෙන බලමු. සෙට් කරගෙන යකඩ මම කනුවකට සෙට් කරලා ස්පීඩ් ටෙස්ට් එකක් එහෙම ඉස්සරහට ගේන්නම්. ඉතින් මේ ඇන්ටනාව මම හදාගත්තේ ෆ්‍රීකවෙන්සි එක බෑන්ඩ් 38ට. ඉතින් ඒ කියන්නේ මෙගාහර්ට්ස් 2600 ෆ්‍රීකවෙන්සි එක තමයි මම මේ ඇන්ටනාව හදාගත්තේ. ඉතින් මේ විදිහට තමයි ඇන්ටනාව බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටියක් තියෙනවා. මේ වගේ පොඩි කොලයක් තියෙනවා. මේක වොරන්ටි විස්තර ටික ඒ දේවල් ටික තියෙනවා. හරි මේ වැඩක් නැහැ. ඉතින් මම කියන්නම්කෝ මේ වගේ ඇන්ටනාවක් පාවිච්චි කරන්න ඕන මොකද කියලා. ඉතින් ඔයාලා ඩයලොග් SLT වගේ රවුටර් එකක් පාවිච්චි කරනවා නම් TDD වගේ බෑන්ඩ් එකක්, ඒ කියන්නේ මෙගාහර්ට්ස් ගන්න වැඩි බෑන්ඩ් එකක් පාවිච්චි කරනවා නම් ටවර් එකේ ඉඳන් දුරට යන්න ගොඩක් අඩු සිග්නල් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. FDD මොබයිල් බෑන්ඩ් උත් එහෙම තමයි. හැබැයි ගොඩක් වෙලාවට TDD ලොකු ෆ්‍රීකවෙන්සි බෑන්ඩ් වලින් සිග්නල් දෙන SLT ඩයලොග් වගේ රවුටර් වල සිග්නල් ගොඩක් අඩු වෙනවා. ටවර් එකකින් ඉඳන් මීටර් 500ක දුරකට වැඩි යද්දී 500කින් පස්සේ වගේ ගොඩාක් අඩු වෙනවා. සමහරක් විට ගේ ඇතුළට සිග්නල් නැති වෙන්නම පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ඩයලොග් එකේ ගෙන අවුට්ඩෝර් යුනිට් දෙන්නේ. ඒ වගේ. ඉතින් මේ වගේ ඇන්ටනාවක් ගන්නේ අන්න ඒ වගේ සිග්නල් අඩු කෙනෙක්ට එළිය සිග්නල් කොහොමත් ගොඩක් තියෙනවා ගෙට වැඩිය. ඉතින් ඔයාට මේ ඇන්ටනාවක් එළියෙන් සෙට් කරලා රවුටරේට ගේ ඇතුළේ තියෙන රවුටරේට මේ ඇන්ටනාව සෙට් කරලා සිග්නල් ගන්න පුළුවන්. ඒක තමයි සරලව යාගේ ඇන්ටනාවක් ගහලා ඔයාලට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ ගේ ඇතුළට සිග්නල් අඩු කෙනෙක්ට ඇත්තටම ස්ථිර විසඳුමක් තමයි මේ වගේ යාගේ ඇන්ටනාවක් අරගෙන හරියට ටවර් එක තියෙන පැත්තට සෙට් කරගෙන සිග්නල් වැඩි කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් අපි බලමු මේ ඇන්ටනා එක සෙට් කරගෙන. ඉතින් මගේ කලින් වීඩියෝත් තිබුණා යාගේ ඇන්ටනා දරාසකින් වගේ ගෙන අපි යාගේ ඇන්ටනා සෙට් කරන ඒවා. ඒ වගේම අර මේ රවුම් වලින් හදපු ගන් ඇන්ටනා එකක් කියලා මම කිව්වේ. අන්න ඒ වගේ ඇන්ටනාවක වීඩියෝ එකක් ඇති. ඉතින් ඒක නම් ගොඩක් ස්පීඩ් එකක් ආවා මට. අපි බලමු ඒ ස්පීඩ් එකයි මේ ස්පීඩ් මේ ඇන්ටනාවෙන් ස්පීඩ් එකයි කොහොමද කියලා. ඉතින් මම යකඩ බටයක් අරගෙන ආවා. ඉතින් මේ යකඩ බටේ තමයි මම දැන් සෙට් කරන්න යන්නේ. ඉතින් බලමු මේක අඩි 20ක් වගේ තමයි තියෙන්නේ. මම අර කලින් ඇන්ටනාව සෙට් කරගත්තේ අඩි 25ක් වගේ උසකින්. ඒ කියන්නේ අර ගන්න ඇන්ටනාව එක මම කලින් වීඩියෝ එකක් කරා නිකන් බටේක වගේ තියෙන්නේ. රවුන්ඩ් තියෙන. ඒ ඇන්ටනාව මම දරාසයෙන් ගත්තේ. දැන් අවුරුදු කමාරක් විතර වෙනවා. ඉතින් ඒකේ තාමත් හොඳ ස්පීඩ් එකක් තියෙනවා. Mbps 50ක් වගේ යනවා 7න් 8න් පස්සේ. SLT බෑන්ඩ් 38ට. ඉතින් අපි බලමු මේ ඇන්ටනාව සෙට් කරගෙන වෙනසක් තියෙන මේක සිංගල් කේබල් අර ඇන්ටනාවේ ඩුවල් කේබල්. ඉතින් සිංගල් කේබල් නිසා සමහර විට මගේ රවුටර් එක මිමෝ සපෝට් රවුටර් නිසා ස්පීඩ් මේකේ භාගයක් වගේ අඩු වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයිනේ. ඉතින් මේ ඇන්ටනා දෙකක් ගහගත්තම ඒ අරක ස්පීඩ් එක ගන්න පුළුවන්. ඊට වැඩි ස්පීඩ් එක වැඩියෙන් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම මේ කනුවට මේ විදිහට සෙට් කරගන්නම්. හරි ඉතින් මං ඇන්ටනාව පොළොවට ඇත්තන එක නවත්ත ගන්න මේ වගේ ප්ලාස්ටික් කෑල්ලක් කනුවට යකඩ බටේට සෙට් කරලා ඇන්ටනාව උඩින් සෙට් කරනවා. පුළුවන් නම් එහෙම කරන්න ඔයාලත්. ඒක හොඳයි කොහොකටත්. ඉතින් අනිවාර්යයෙන්ම යකඩ බටයක් සෙට් කරන නිසා ගොඩක් දෙනා අහනවා අකුණු ගහන්න නැද්ද කියලා. එහෙම ඉතින් කොහොමත් කොහේ හරි යන අකුණක් එන්න පුළුවන්. මේක උස තැනක්. ඉතින් උසයින මේ කණුවක් සෙට් කරාට පස්සේ ඉතින් ආරෝපණ මේකේ තියෙන නිසා අකුණක් එන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට මේ යකඩ බටේ පොළොවට අර්ත් වෙන්න සෙට් කරගන්න. ඒක තමයි තියෙන එකම ආරක්ෂිතකම. ඉතින් මං කියන්නම් මේ මං දැන් සෙට් කරන ඇන්ටනාව මං හදාගත්තේ ෆ්‍රීකවෙන්සි 2600ට. ඉතින් මෙගාහර්ට්ස් 2600ට. ඉතින් ඔයාලට ඕන ෆ්‍රීකවෙන්සි එක කියලා ඉන්න කඳුකර පැත්තක නම් ඔයා ඉන්න පැත්තට අනුව ඇන්ටනාවක් හදාගන්න පුළුවන්. උපුල් හෝම්ස් ඔයාලට Facebook එකේ සර්ච් කරලා යන්න පුළුවන්. උපුල් හෝම්ස් කියලා Facebook එක සර්ච් කරාට පස්සේ මේ ඇන්ටනා හදනගෙන ආයෙනවා. ඉතින් එයාට කියලා ඔයාලට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා ඇන්ටනාවක් හදාගන්න පුළුවන්. මම පල්ලෙහාන් දාන්නම් ෆෝන් නම්බර් දෙක වගේම Facebook link එක. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඇන්ටනාවක් හදාගෙන
අරගන්න. ඉතින් ටිකක් ගාන ගැන කතා කරොත් සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටියක් තියෙනවා ගානට පාඩු නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ලෝ ක්වොලිටි ඇන්ටනා වලට වඩා ගොඩක් හොඳ කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේකේ කේබල් එක ගැන කතා කරත් LMR 300 කියන කේබල් එක මට මතක හරියට තිබුණේ. ඉතින් ගොඩක් හොඳයි. ඉතින් ඕම් 75 කේබල් එකක් නෙවෙයි ඕම් 50 කේබල් එකක්. ඉතින් ඕම් 75 රවුටර් වලට කොහොමවත් ගැලපෙන්නේ නැහැ නේ. මම අර කලින් පාවිච්චි කරපු හැම කේබල් එකම ඕම් 75. හැබැයි ඕම් 50 කියන රවුටර් වලට හරියනම ඕම්ස් ගන්න. ඉතින් 75 වුණත් මම දන්නේ නැහැ කොහොමද කියලා. අර මගේ මේ රවුම් හැඩෙත් තියෙන ඇන්ටනා එක ගොඩක් ස්පීඩ් එක ගන්න තියෙනවා. රවුටරේට SWR අගේ එහෙම මන් දන්නේ කොහොමද රවුටර් එකට ඒක හොඳද නැද්ද කියලා. නම් මේක නම් SWR එක 1.5 විදියක් තමයි තියෙන්නේ. ඉතින් ඒක රවුටර් එකට කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අඩුවෙන් ප්‍රශ්න එන්නේ කලාතුරකින් වගේ SWR වගේ මේ ඇන්ටනා එක ගොඩක් හොඳයි. හරි මම ඇන්ටනාව නම් සෙට් කරගෙන ඉවරයි. මතක ඇතුව ඔයාලා මේ වයර් එක යකඩ බඩේට තියලා මොනකින් හරි ටේප් කරගන්න හරි නැත්නම් ඇදිලා වයර් එකෙන් ඇදිලා වයර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඒක මතක තියාගන්න සෙට් කරද්දි. හරි. ඉතින් මම මේ කලින් සෙට් කරගත්ත ඇන්ටනාව තියෙන අඩි 25ක් විතර උඩ. ඉතින් මේ යකඩ බඩේ අඩි 20ක් නේ උස. ඉතින් මේක පොළොව යටටත් දාවම අඩි 19ක් වගේ තමයි වෙන්නේ. මේ උස වෙන්නේ. ඉතින් අපි උස්සගෙන බලමු ඇන්ටනාව කොහොමද සිග්නල් එහෙමත් අපි ඉස්සරහට ටෙස්ට් කරමු. හරි. මම මේ වීඩියෝ එකේදී මෙහෙම මේ කණුවේ සෙට් කරගත්තට මම ස්පීඩ් ටෙස්ට් එක කරන වෙලාවේදී මම අර උස යකඩ බටේටම මේ ඇන්ටනාව සෙට් කරගත්තා. අර ගන්න ඇන්ටනාව ප්ලාස්ටික් බටේ වගේ තියෙන ඇන්ටනාව තියෙන කණුවටම. ඉතින් ඒක මම කරේ මෙතෙන්දී මට ලොකු සිග්නල් එකක් බලා ගන්න බැරි වුණා මේ උසදී. ඉතින් මතක් කරන්න ඕන මගේ ටවර් එක තියෙන්නේ කිලෝමීටර් 2ක් දුරින්. ටිකක් ගස් එහෙමත් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මම ඇන්ටනාව එකම කණුවට සෙට් කරගෙන තියෙන්නේ. කලින් සෙට් කරපු එක ගලවලා මම මේක සෙට් කරගත්තා. ඉතින් මේකේදී ඔයාලට පේනවා ඇති මම කලින් වීඩියෝ එක කරපු ඇන්ටනාවක් තියෙනවා. මෙතනම සෙට් කරලා ඒක ළඟම තියෙන්නේ. ඉතින් එකම පැත්තට හරවගෙනක් තියෙනවා. ඉතින් ටවර් එක තියෙන පැත්තටම. ඉතින් අපි දැන් බලමු ස්පීඩ් ටෙස්ට් එකක් කරලා මොන වගේ ස්පීඩ් එකක්ද දෙන්නේ කියලා. ඉතින් මම MF293 රවුටර් එක තමයි ඇන්ටනාව සෙට් කරගෙන තියෙන්නේ. ඉතින් අපි මුලින්ම පොඩ්ඩක් ස්පීඩ් ටෙස්ට් කරමු. මම අර කලින් ගෙනාවු තරසෙන් ඕඩර් කරගත්ත රවුම් හැඩයට තියෙන ඇන්ටනා එකේ ස්පීඩ් එක කොහොමද කියලා. ඉතින් මේ කණුවෙම වලට වෙනවා ඇති උඩ සෙට් කරලා තියෙන ඇන්ටනා එක. ඉතින් ඒක මම රවුටර් එකට සෙට් කළා. ඒක ඩුවල් කේබල් ඇන්ටනා එකක්. ඉතින් මේ තියෙන ඕම් 75 ඩයලොග් කර normal ඇන්ටනා වයර් එකම තමයි තියෙන්නේ. ඉතින් ඕම් 75ක කේබල් එකකින් වයර් එකකින් තමයි මේ ඇන්ටනා එක රවුටර් එකට සෙට් වෙන්නේ. ඉතින් එහෙම වෙලත් පොඩ්ඩක් ඔයාලට කොහොමද සිග්නල් මට්ටම කියලාත් පෙන්නන්නම්. හරි. මෙන්න මේ වගේ අතරම සාමාන්‍යයෙන් හොඳ සිග්නල් මට්ටමක් තියෙනවා. ඇන්ටනා නැතුව මට කොහොමදවත් සිග්නල් නැහැ ගේ අතුරට නම්. හරි. ස්පීඩ් ටෙස්ට් එකක් අපි කරලා බලමුකෝ. මේ ඩුවල් කේබල් ඇන්ටනා එකෙන්. ඉතින් අර යකඩ රවුම් වලින් හදපු ඇන්ටනා එකෙන්. මම ඒක ගලවලත් වීඩියෝ එකක් දාලා තිබ්බා. හරි. Mbps 30කට හිට වෙන මේ වෙලාවේදී යනවා. මේක Mbps 50ක් 60ක් වගේ යනවා. පීක් ටයිම් එකේ නෙවෙයි normal users ලට වගේ traffic අඩු වුණාට පස්සේ ඉතින් මේ වගේ තමයි. ඉතින් අප්ලෝඩ් නම් කොහොමත් අඩුයිනේ. ඉතින් අප්ලෝඩ් අඩු ඇන්ටනා ප්‍රශ්නයක් නෙවෙයි. TDD බෑන්ඩ් වල කොහොමත් ඩවුන්ලෝඩ් තමයි වැඩි ප්‍රයොරිටි එකක් දීලා තියෙන්නේ. ඒක නිසා තමයි. ඉතින් හරි මේ විදිහට තමයි ස්පීඩ් එක බලා ගන්න පුළුවන් උනේ. ඔයාලට මේ ඇන්ටනාව ගන්න ඕන නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දාලා තියන්නම් ඩරාස් එකේ. ඉතින් බලමු දැන් ඔබුල් හෝම්ස්ගේ ඇන්ටනා එක. ඉතින් මේ ඇන්ටනා එක සිංගල් කේබල් ඇන්ටනා එකක් නිසා සමහර විට අර ඇන්ටනාවට වැඩි ස්පීඩ් අඩු වෙන්න පුළුවන්. මේ රවුටර් එක MIMO සපෝට් කරන නිසා ගොඩ රවුටර් MIMO සපෝට් නේ. ඉතින් අපි බලමු ස්පීඩ් ටෙස්ට් එකක් කරලා. ඉතින් රවුටර් එකේ මේ ඇන්ටනා දෙකම සෙට් කරලා තියෙන්නේ මම කලින් ස්පීඩ් ටෙස්ට් එක කරපු එක සහ මේක එකම ළඟින්ම තමයි එකම පැත්තට එකම ටවර් එක තමයි සෙට් කරගෙන තියෙන්නේ. හරි අපි බලමු ස්පීඩ් ටෙස්ට් එකක් කරලා. ඉතින් මේ ඇන්ටනා දෙකක් දාගන්න පුළුවන් නම් ඔයාලට රවුටර් එකකට ඇත්තටම අර ඇන්ටනාවට වැඩි ස්පීඩ් එක වැඩි වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් ස්පීඩ් ටෙස්ට් එක බලමුකෝ. හරි. ස්පීඩ් ටෙස්ට් එකේදී අපිට Mbps 20 පැනලා එනවා. ඉතින් මම හිතනවා මේන් ඇන්ටනා දෙකක් දාගත්තොත්
සාමාන්‍යයෙන් Mbps 50කට කිට්ටු කරන මේ MF293 රවුටර් එක නම් එයි කියලා. ඉතින් කලින් ඩුවල් කේබල් එකේදී Mbps 30ක් විතර ආවනේ. ඉතින් මේක සමහර විට වෙනස් වෙන්න පුළුවන්. හරි අප්ලෝඩ් මේ වගේ ගානක් තමයි ආවේ. ඉතින් ඇන්ටනාව ඇත්තටම හොඳයි. අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, කිසිම අවුලක් නැහැ. ඉතින් රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ ඇන්ටනා එකක්. ඉතින් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අයිත් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමු. හරි මේ වගේ ස්පීඩ් එකක් තමයි මේ වෙලාවේදී එන්නේ. ඉතින් අර ඩුවල් කේබල් ඇන්ටනා එකේ මම සම්පූර්ණ වීඩියෝ එකක් කලින් දාලා ඇති. අර රවුන්ඩ් සිලින්ඩර් හැඩ ඇන්ටනා එකේ එකත් ඕනනම් බලන්න. ඔයාලට ඒක ගන්න ඕන නම් මම ලින්ක් දාලා තියෙනවා. ඒ වගේම ෆුල් හෝම්ස් ඇන්ටනා එක ගන්න ඕන නම් කන්ටැක්ට් ඩීටේල්ස් දාලා තියන්න. ඉතින් ඇන්ටනා දෙකෙන්ම වැඩක් කරගන්න පුළුවන් ඇත්තටම. සිග්නල් අඩු කෙනෙක් නම් ඇත්තටම සිග්නල් වැඩි කරගන්න පුළුවන් මේ ඇන්ටනා දෙකෙන්ම. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මොකක් හරි වටින දෙයක් ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනා නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙන්න කියලාත් ඉල්ලනවා.